Hi friends කොහමද? අද මම ආයෙත් යනවා නැවේ. අද අපි ආයේ ඩෙන්මාර්ක් වල ඉඳන් නෝර්වේ වලට තමයි යන්න තියෙන්නේ. අපි යනවා ජර්මන් වල ඉඳන් ඩෙන්මාර්ක් වලට යන්නේ නැවේ. එතකොට මම ගිය පාරත් නැවේ ඒ වීඩියෝ එකක් ගත්තා. නමුත් ඒක නැව ඇතුලේ මට හරියට ගන්න බැරි වුණා. ඒ නිසා අද මේ පාර මම හිතුවා මේ නැව ඇතුලේ ඒ තියෙන දේවල් හරියට පොඩ්ඩක් පෙන්නන්න. හරිනේ. එහෙනම් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා නැවට දාන කෑල්ල මම වැඩි පෙන්නන්නේ නෑ. නැව ඇතුලේ තියෙන විස්තර ටික විතර අද වීඩියෝ එකට දාන්න. හරිනේ. එහෙනම් අපි හම්බෙමු. මෙන්න මේ පැත්තෙන් තමයි අපි ඇතුළට ආවේ. උතරින් ඇතුළට ආවට පස්සේ නැවෙන් මෙහෙම එනවා වාහනේ. මේ දැන් මේ නැව ඇතුලේ. මේ මෙතනින් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ දෙපැත්තම පාක් කරන්න පුළුවන්. මේ බලන්න. මෙන්න පාක් කරලා තියෙනවා. දැන් ලයින් තුනක් තියෙනවා. 1 2 3. මේ ලයින් තුනේ වාහන පාක් කරලා තියෙනවා. මෙතන පුළුවන් ඕන වාහනයක් පාක් කරන්න පුළුවන්. ටේලරයක් වුණත් කමන්නේ, බස් එකක් වුණත් කමන්නේ, ලොරියක් වුණත් කමන්නේ ඕන එකක් පාක් කරලා. මෙතන ඉඳන් අර ඈත කොන පේන්නේ මීටර 150ක් වගේ. අපෝරම හිතන්නේ මීටර 250ක් වගේ මේ වාහනේ පාක් කරන්න තියෙනවා. මෙතන පාක් කරා මෙතනින් අර පැත්ත එළියට යන්න තියෙනවා. එහෙමයි නැව හදලා තියෙන්නේ. මේ සම්පූර්ණ මේ නැව ඇතුලේ අපි. තනිකරම නැව මේ. මේ පැත්තෙන් තමයි ආවේ. තව මේ වගේම කොටසක් එහා පැත්තේ තියෙනවා. ඇතුලට මේ නැවෙන් අපි දැන් ඔන්න මේ ඉන්නේ අපි 15ම තට්ටුවේ. ඉතින් උඩට ගියාම තමයි අපිට යන්න තියෙන්නේ. මෙන්න මේ තියෙන ලිෆ්ට් එක තියෙනවා. මේ ලිෆ්ට් එකේ මේ තියෙන ස්විච් එක ගිහුවාම ඔන්න දැන් බටන් එක ඇරෙනවා. ඔන්න ලිෆ්ට් එක ඇරුණා. ඔන්න දැන් අපි යනවා ඇතුළට. right. මෙතනින් ගියාම අපිට පෙන්නනවා දැන් අපි යන්න ඕන. ඔන්න අපි යනවා ලෙවල් එක 6ට. එච්චරයි. ඔන්න ඇරුණා. ඔන්න අපි මෙතනින් මේ පැත්තට යන්නයි තියෙන්නේ. නවට ඇතුල් වුණාම මේක රෙස්ටෝරන්ට් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් යන්න තියෙන්නේ. මේ පැත්ත දිගටම බලමු. එතන කට්ටිය වාල්ලා ඉන්නවා. මෙතන shops කීපයක් තියෙනවා. මේ හරියට තියෙන shop එකක්. එතන coffee center එකක් තියෙනවා. එතන රෙස්ට් කරනවා කට්ටිය. දැන් සුපර් මාකට් එකක්. අවශ්‍ය නම් මේක ඇතුළට ගිහිල්ලා අවශ්‍ය දෙයක් ගන්න පුළුවන්. ඇතුළේ මේ සියලුම වඩුමුට්ටු තියෙනවා මේ පැත්තෙන් ගන්න පුළුවන්. කැෂියර් එකක් තියෙනවා. කට්ටිය රෙස්ට් කරනවා. रेस्टोरेंट में बताना तो राशि करने क्या मीन होते दिया तन लगा वाल लाइन खुलवा तन में रेस्ट करने संपूर्ण में रेस्टोरेंट इतनी रेट के हम पे आना है लसन අපි ඉන්න තුන්වෙනි තට්ටුවේ. යමු දැන් උඩට. මොකද view එක. මහා ලස්සන view එකක් තියෙනවා. ඒකත් තව තියෙන රෙස්ටෝරන්ට් වගේ. මෙතන තියෙනවා අපිට ඕන එකක් මෙතනින් ගන්න පුළුවන්. ඒක හරියි. මෙතන තියෙන ඇතුලේ යනවා නම් ඇතුලේ තියෙන ලිකර් ෂොප් එක. ඕන තව කැෆේ සෙන්ටර් එකක්. කොහොමද වාල්ලා ඉන්න වෙලී මොනවාරි කනවා. මෙතන තියෙන සුපර් මාකට් එක ඇතුළට මෙතන තියෙන සුපර් මාකට් එක.
මේ පැත්තෙන් පල්ලෙහාට යන්න පුළුවන්. මෙතනත් තව තියෙනවා රෙස්ටෝරන්ට් කීපයක්. මෙතන කැෆේ සෙන්ටර් එකක් තියෙනවා මෙතන. අවශ්‍ය නම් මේ හරියනේ. එතනින් අපිට අවශ්‍ය දේවල් ඕඩර් කරලා ගන්න පුළුවන්. Mettani niin topetta. Niin, mettani lamainta Sri Lankan podcamakkalati. Display mereka. Tämä on aika nähty. අපි මෙතන යනවා ඊළඟ තට්ටුවට. තේන් නගින්න තියෙන එක ඕපන් ඒරියා එකක්. අපි යමු මේ පැත්තට. ඉතින් පාඩි පෙළ. තේන් නගල යන්නයි තියෙන්නේ. වටේටම කට්ටිය රෙස්ට් කරන් තියෙන්නේ. ඉතින් අපිට එළියට යන්න පුළුවන්. ආරියල කොහොමද තියෙන දෙයක් කාලා විවේකයෙන් ඉන්නයි තියෙන්නේ. ඔන්න මෙතනින් යනවා එළියට. ඔන්න එළියට ආවා. බලන්න ලස්සන. අද සෙනග නෑ. ජුටි එක. මේ තනි කරමින් නැව උඩේ මේ දෙකරේ. රත්‍රස් කරන්න තියෙන්නේ. ඉතින් නැවේ ඉන්නීම. ඉතින් තව වෙලා තියෙන උඩටම යන්න පුළුවන්. අවසාන තට්ටුව මේක. අන්න බලා ගන්න. එතනින් පඩි බෙල නැගලා යන්න පුළුවන් අපිට. නමං ආවා. ඔන්න නැවේ උඩම තට්ටුව. වෙනවද? ඒවා ලස්සන. මේකත් බොයිලේරුවක්. මේ සම්පූර්ණ නැවේ ඉහළට. මේ අනිත් පැත්ත. මේ නැවේ උඩම තට්ටුවේ අපි ඉන්නේ. නෙමෙයි එළිය. අන්න පේනවා නේද? වේගය බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් මේ පල්ලෙහාට. නැවේ උඩ. උඩ තට්ටුව.
ගියා පැත්තෙන් ගියා මේ අපි ආපු පැත්තෙන් දැන් මේ පල්ලෙහාට ආපු පඩිපෙළේ පල්ලෙහාට යන පඩිපෙළේ මෙතන යන්න තියෙන්නේ පල්ලෙහාට. මෙතන පඩිපෙළ තියෙනවා. මෙතනට ගියාම පඩිපෙළ. අන්න බැරෑරුණා. අන්න පඩිපෙළ. පිනකොට ආවේ ලිෆ්ට් එකේ දැන් යන්නේ පල්ලෙහාට පඩිපෙළේ. අඩත්තු කටයුත්තක් යනවා මට මෙතන වාහන දෙකක වාහන අඩුයි එනවනේ කොහොම වාහන පාක් කරලා තියෙනවා මෙතන වාහන පාක් කරන වාහන අඩුයි මේ ඉන්නේ යටම පාක් එක නෙවෙයි දෙවෙනි තට්ටුවේ ඉන්නේ මෙතනින් එළියට ගියාම ඔන්න පේනවා ඔයාලට මෙතෙන් එළියට නැහැටි පෙන්වන්නම් මේ යටම තට්ටුව නෙවෙයි ඊළඟ තට්ටුව මේ පොඩි වාහන තියෙන්නේ මේකේ මේ තට්ටුව පිරෙන්නම තියෙන පොඩි වාහන ලොකු වාහන මේ තට්ටුවේ පාක් කරන්නේ නැහැ දැන් ස්වීඩන් වාහනයක් තියෙනවා ඒක ස්වීඩන් වාහනයක් හැම රටකම වාහන තියෙනවා මේ හරිය ඔන්න මෙතනින් ආවහම ඔන්න නැවේ ඉස්සරහ පැත්ත වෙනවනේ තවනවා කියනවා ඉස්සරහ පැත්ත ඔන්න නැවේ ඉස්සරහ මේ හරියට නැවේ යනවා වෙනවද මේ වාහන පාක් කරලා තියෙනවා වෙන නැවේ යනවා මේ වාහන දෙකක මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම නැව යනවා නැව එතනින් ඕපන් වෙලා තමයි ඉස්සරහට යන්න තියෙනවා දැන් අපි ලං වෙලා දිනකොට වහින තැනට අරනේ යන්න නැවේ ලස්සන තුනේ උඩ තට්ටුව මෙතනින් උඩ තට්ටුව ඊළඟ තට්ටුව උඩ තියෙන්නේ එතනින් ගියාම මේ තියෙන්නේ ඔන්න බලන්න නැව තනින් උඩ තට්ටුවෙන් ආවේ ඊටු ටික Auf dem Fahrzeugdeck ist das Rauchen verboten. Bitte lassen Sie den Motor erst an, wenn die Anzeige oberhalb der Fahrbahn grün leuchtet. Dass Sie einen angenehmen Aufenthalt an Bord hatten und wünschen Ihnen eine gute Weiterfahrt. අපි ආවේ මේ උඩ තට්ටුව මේ Om 5 minutter. Vi beder alle passagerer om at indtage deres pladser. Vogndækket er ikke tilladt. ඔන්න වාහන පාක් කරනවා Før lampen over vognvæggen lyser grønt. මෙතනින් තමයි වාහන Men de kan hente midt i borgershop, som ligger på 5 minutter. Og har masser af gratis parkeringspladser. අරනේ Hold til højre.